හෙලෝ ක්ලසික් වීවර්ස් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ක්ලසික් සිනමා YouTube channel එකට. ඉතින් අදම ඔයාලට අරගෙන වෙලා තියෙන්නේ 2022 වර්ෂයේදී රිලීස් වුණු නින්ජුගු නීති කියන ටැමිල් මූවි එක. ඇක්ෂන් ත්‍රිලර් ගණයට අයත් වෙන මේ මූවි එක මේනකොට 7.1ක IMDb එකක් පවත්වාගෙන තියෙනවා. සුපුරුදු විදිහටම මේ මූවි එකේ කතාව ගැනත් කෙටියෙන් කියනවා නම් මේ මූවි එකේ කතාව මෙහෙමයි. විජේ රාඝවන් කියලා ගොඩක් දක්ෂ අකුරටම නීතියට වැඩ කරන ASP නිලධාරියෙක් ඉන්නවා. එයාට ලැබෙන පළවෙනි පත්වීමේදීම ඇමතිතුමා එක්ක සහයෝගයෙන් වැඩ කළේ නැහැ කියලා එයාට ට්‍රාන්ස් එකක් හම්බෙනවා. කොමාරි විජේ රාඝවන් මෙහෙම ට්‍රාන්ස්ෆර් වෙලා එන්නේ ටිකක් දුෂ්කර ගම්බද පළාතකට. ඉතින් විජේ රාඝවන් එන්නේ මේ ගමේ මිනිස්සු අතර වගේ මේ පොලිසිය නිලධාරීන් අතර ලොකුවටම කුල ભેදය කියන එක තියෙනවා. ඉතින් මේ වාතාවරණයත් එක්ක විජේට තේරුම් යනවා මේ නිලධාරීන් එක්ක වැඩ කරන එක ලේසි නෑ කියලා වගේම මේ නිලධාරීන් අතර ගොඩක් දූෂිත නිලධාරීන් ඉන්නවා කියලා. කොමාරි විජේ රාඝවන් මේ ගමට ඇවිත් වැඩ බාර අරන් දෙවන දවසම හරිම භයානක අපරාධයක් සිද්ධ වෙනවා. මොකද දා පාසල් යන වයසේ ගැහැණු ළමයි දෙන්නෙක් අභිරහස්‍යස ගහ කෙල්ලලා මල්ල දාලා තිනකොට මෙයාලට හම්බෙනවා. මේ ගැන විස්තර හොයනකොට මේ මරුණු ගැහැණු ළමයි දෙන්න එක්ක ඒ වෙලාවේ හිටපු සත්‍ය කියන ගැහැණු ළමයා මේ සිද්ධිය එක්කම අතුරුදහන් වෙලා තිනවා කියලාත් මෙයාලට හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ළමයි දෙන්නව කවුරු හරි ඝාතනය කළාද? එහෙම නැත්නම් ඒ දෙන්න බෙල්ල වැරදාගත්තද? ඒ වගේම අර අතුරුදහන් වුණ සත්‍ය කියන ගැහැණු ළමයාට ඇත්තට මොකද වුනේ? මේ දේවල් වලට උත්තර දැනගන්න නම් වෙනදා වගේම අද කතාවෙත් අවසානයේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයා තාමත් ක්ලැසික් සිනමා අපිව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් දැම්ම channel එක සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන bell icon එක ක්ලික් කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයාලා දෙනේ පුංචි සහයෝගයෙන් තමයි මේ වගේ movies දිගටම ඔයාලා ගාවට අරගෙන එන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පහළ description එකේ තියෙන links වලින් අපේ social media වලට වගේම අපේ WhatsApp channel එකට join වෙන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි යමු අද movie එකට. මේ කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ රජයේ ඉස්කෝලේ එක වෙන සිදුවීමක්. ඉන්දියාවේ 71 වන නිදහස් දිනය වෙනුවෙන් මේ ඉස්කෝලේට ඇමති කෙනෙක් සහභාගී වෙන උත්සවයක් පැවැත්වෙනවා. ඒ නිසා මේ වෙනකොට ඒකට අවශ්‍ය වෙන වැඩ කටයුතු ලෑස්ති වෙන ගමන් තමයි තියෙන්නේ. මේ විදිහට උත්සවයට වැඩ කටයුතු ලෑස්ති වෙන අතරේ ඇමතිතුමාගේ නෑදෑ කෙනෙක් වෙන ගුණසේකරන් කියන පුද්ගලයා මේ ඉස්කෝලේට එනවා. කොහොම හරි මේ අතරදිම තමයි ඉස්කෝලේ වැඩවලට උදව් කරමින් හිටපු දෙමව්පිය අතර කුල ભેදය නිසා ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මොකද මේ ළමයින්ට ආහාර සූදානම් කරමින් හිටපු පහත් කුලේ කාන්තාවක් උසස් කුලේ ළමයි තල්ලු කළා කියලා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් මේ සිද්ධියත් එක්ක උසස් කුලේ ළමයාට පහත් කුලේ ළමයි එකතු වෙලා පහර දීමත් එක්ක මේ ප්‍රශ්නය දුර දිග ගිහින් තියෙනවා. අන්තිමට උසස් කුලේ ළමයින්ගේ දෙමව්පිය මේ කාන්තාව ඒ වෙනකොට උයලා තිබ්බ කැම ටිකත් එයාගේ ඉස්සරහම ගෙනල්ලා හලලා කියන්නේ ඔයා මේ ඉස්කෝලේ උයන් දෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් පස්සේ මේ ප්‍රශ්නයට මැදිහත් වෙන ඉස්කෝලේට ආව ගුණසේකරන්නට උසස් කුලේ ළමයාට පහර දුන්න පහත් කුලේ ළමයින්ගේ ෂර්ට් ගලවලා ඒගොල්ලන්ට වේවලකින් පහර දෙන්න පටන් ගන්නවා. ඒත් මේ විදිහට ඉස්කෝලේ ළමයින්ට දඬුවම් කරන එක වැරදි කියලා ඉස්කෝලේ ගුරුවරයෙක් මෙතන මැදිහත් වෙන්න හැදුවත් මෙතන තියෙන දේශපාලන බලයත් එක්ක යට හැප්පෙන්න බෑ. එතනින් පස්සේ ඉස්කෝලේ කැම හදන රස්සාව නැතුණාට කාන්තාව රස්සාවක් නැතිම තැන නගර සභාවේ කුණු එකතු කරන රස්සාවට යනවා. මේ අතරේ කුලවල අනිත් මිනිස්සු විඳින දුකත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ අතරේ තවත් පැත්තකින් ගඩොල් කපන තැනක වැඩ කරන පුංචි ගැහැණු ළමයි තුන්දෙනෙක්ව අපිට පෙන්නනවා. වැඩ ඉවර වෙලා ගෙවල් වලට යන්න පිටත් වෙන මේ තුන්දෙනා බස් එකෙන් ගමට කිට්ටවනකොට බස් එකේ ඉන්න කවුරු හරි මේ දෙන්නට කරදර කරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ගොඩක් බය වෙලා ඉන්න මේ ළමයි තුන්දෙනා සීට් ඇතුලේ ගිහින් හැංගෙනවා. ඒ සිද්ධිය එතනින් කට් වෙනකොට තමයි කතාවට විජේ රාඝවන් එන්නේ. ඉතින් විජේට හම්බුණ ට්‍රාන්ස්ෆර් එක නිසා යා මේ වෙනකොට අලුත් පොලිස් ස්ටේෂන් එකට එන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි මේ එන ගමනේදී ගොඩක් ලස්සන තැන් දකින්න විජයේ තැන්වල ෆොටෝස් අරන් එයාගේ වයිෆ් අදිතිට යවන්න අමතක කරන්නේත් නෑ. පස්සේ ෆොටෝස් දකින්න අදිති විජයට කෝල් කරලා විස්තර අහනකොට විජේ කියන්නේ මේ ගමතරමටම මේ ගමේ ඉන්න මිනිස්සුත් හොඳින් ජීවත් වෙනවා ඇති කියලා. ඒත් ඉතින් සමාජ ක්‍රියාකාරිනියක් වෙච්ච අදිති නම් විජයට කියන්නේ යා තවමත් මිනිස්සු ගැන දන්නේ නෑ කියලා. දැන් මෙහෙම ගමට ඇතුල් වන විජේ පාරායිනේ තියෙන තේ කඩයක් දැකලා එතනින් වාහනේ නතර කරන්න කියලා කිව්වත් වාහනේ එලවන් ආව පොලිස් නිලධාරියා විජයට කියනවා මෙතන වාහනේ නතර කරන එක හරි නෑ කියලා. ඒ ඇයි කියලා විජේ අහනකොට මේ නිලධාරියා කියනවා මේ කඩේ අයිති කොළනියත් මේ ගමේ පහත් කුලයා ජීවත් වෙන තැනක් කියලා. ඒත් මේ කතා ගණන් ගන්නේ නැති විජේ කඩේට ගිහිලා තේ එකක් ඉල්ලනකොට එතන ඉන්න මිනිස්සු හැමෝමත් විජේ දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි එතනින් පස්සේ විජේ යාට වැඩ බාර ගන්න තියෙන පොලිස් ස්ටේෂන් එකට එනකොට ඒ පොලිස් ස්ටේෂන් එකේ ඉන්න හැමෝම මොනවා හරි හොයන ගමන් ඉන්නේ. ඉතින් මේ දේවල් දකින විජේත් එතනට යව පිළිගන්න එන IP සුන්දරගෙන් අහනවා ඔයාලා කවද මේ විදියට හොයන්නේ කියලා. එතකොට සුන්දරම කියනවා පොලිස් ස්ටේෂන් එක ඇතුලේ තිබිලා නයි ගොඩක් ඉන්න හුඹක් හම්බුණා කියලා. ඒ නිසා ඒ නයින්ව අල්ලගන්නකම් විජේටත් වාහනේ ඇතුලට වෙලා ඉන්න කියලා තමයි මේ නිලධාරියා කියන්නේ. කොහොම හරි ටික වෙලාවකින් නයි කිහිප දෙනෙක් අල්ලගත්ත මිනිස්සු දෙන්නේ පොලිසිය ඇතුළේ ඉඳන් එළියට එනකොට විජයාගේ ආරක්ෂාවට ඉන්න නටරාජ් කියන නිලධාරියන්ගෙන් අහනවා මේ පොලිසිය මේ වගේ දේවල් නිතරම වෙනවද කියලා. එතකොට නටරාජ් කියනවා මේ පොලිස් ස්ටේෂන් එක තියෙන්නේ කැලේ සීමාව නිසා මේ විදිහට සර්පයෝ ගැවසෙන එක සාමාන්‍ය දෙයක් කියලා. හැබැයි මේ වෙලාවේ එතනට එන විජයි එක්ක වාහනේ ඩ්‍රයිව් කරන් ආවල් නිලධාරියා නම් කියන්නේ වෙනස්ම කතාවක්. එයා කියන විදිහට මේ ගමේ පහත් කුලයා ජීවත් වෙන කොළනිය කිහිප දෙනෙක්ව පහුගිය සතිය අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ නිසා ඒකට පලියනීමක් විදිහට මේ නයි පොලිසියට ගෙනත් දාන්න ඇති කියලා තමයි ඒ නිලධාරියා කියන්නේ. කොහොම හරි
ස්ටේෂන් එක සුද්ධ කරලා ඉවුණාට පස්සේ අදෝට යන විජේ යාගේ පුටුවෙන් වාඩි වුණාට පස්සේ එතන ඉන්න නිලධාරිය ෆෑන් එක දානවා. ඉතින් මේ වෙලාවේ තවත් ඉතුරු වෙලා හිටපු නායක ෆෑන් එක උඩ ඉඳලා විජේගේ මේස උඩටම වැටෙනවා. ඉතින් ඇත්තටම විජේට හම්බෙන මේ අමුතුම විදිහේ පිළිගැනීම එක තමයි එයා මේ ගමේ වැඩ බාරගන්නේ. එතනින් පස්සේ පොලිසියෙන් හම්බෙන නිලදිවසර යන විජේට සුන්දරම් නටරාජ්ගේ නංගි ආනන්දිව අඳුන්වලා දෙනවා. මොකද ආනන්දි තමයි උයන පිහින වැඩ වගේ දේවල් වලට මේ ගෙදර නතර කරන්නේ. ඒක ඇහුවම විජේ ආනන්දගේ ඉගෙනීම කොහොමද කියලා අහනකොට සුන්දරන් නම් කියන්නේ එයා 10 වසර ඉගෙනගෙන තියෙනවා කියලා. ඒත් ඉතින් උයන පිහින වැඩ වලට ඉගෙනීම වැඩක් නැහැ කියලා තමයි සුන්දරම් කියන්නේ. පස්සේ පැත්තක හිටපු ගුණසේකරවත් මේ නිලධාරියා විජේට අඳුන්වා දෙනකොට එයා ගැන කියන විස්තර වලට නම් එච්චර ඕනකමකින් නෙමෙයි විජේ යහුම්කන් දෙන්නේ. කොහොම හරි ගුණසේකරන් මෙතනින් යන්න කලින් රැයට තියෙන ඇමතිතුමාගේ උපන්දින සාදයට විජේටත් ඉන්වයිට් කරන්න අමතක කරන්නේ නෑ. එතනින් පස්සේ විජේ ඇමතිතුමාගේ උපන්දින සාදයට සහභාගී වෙන්න ගියාට පස්සේ සුන්දරම් ඇමතිතුමාට මේ විජේව අඳුන්වලා දෙනවා. එතකොට මෙයාලා අතර යන කතාබහේදී ඇමතිතුමා විජේගෙන් අහනවා එයාට හම්බුණ පළවෙනි පත්වීම අරන් දවස් 2කින් මාරු වීමක් ලැබුණේ ඇයි කියලා. එතකොට විජේ කියනවා එදා එයාට ඇමතිතුමාව හම්බෙන්න එන්න කියලා තිබ්බත් එයාට ඒකට යන්න බැරුණු නිසා තමයි යාට ට්‍රාන්ස් එක හම්බුනේ කියලා. මේ කතාබහ අතර එතනින් ඉන්න නිලධාරිය තවත් නිලධාරියෙක් කතා වෙන්නේ විජේ කලින් වැඩ බාරගත්ත ප්‍රදේශයේ තියෙන සම්ප්‍රදායක් විදිහට වැඩ බාර ගන්නකොට ඇමතිතුමාවත් ගිහින් හම්බෙන්න ඕනි කියලා. ඒත් එදා විජේ එහෙම නොකරපු නිසා තමයි යාට දෙවෙනි දවසේම මාරු වීමක් ලැබිලා තියෙන්නේ. කොහොම හරි මෙතෙන්දී විජේක කතා කරන මේ ඇමතිත් තේරුම් ගන්නවා විජේ කියන්නේ ලේසියෙන් නම්ම ගන්න බැරි නීතියනම වැඩ කරන පොලිස් නිලධාරියෙක් කියලා. ඉතින් මේ කතාබහ අතරේ විජේ දකින්න යාගේ කොලෙජ් එකේ හිටපු වෙන්කට් කියන යාගේ යාළුවත් මේ පාටි එකේ ඉන්නවා කියලා. ඒ නිසා කොහොම හරි විජේ වෙන්කට් ගාවට ගිහින් එයාට කතා කළත් හොඳටම බීලා ඉන්න වෙන්කට් එතනින් යන්න යනවා. මේත් එක ගේටුව පැත්ත බලන විජේ දකින්නවා කවුරු හරි කාන්තාවකුයි තවත් දෙතුන් දෙනෙකුයි ගේටුව ගාව ඉන්නවා කියලා. විජේ සුන්දරම්ගෙන් ඒ කවුද කියලා අහනකොට සුන්දරම් කියන්නේ සාදේ වුණාට පස්සේ ඉතුරු වෙන කැමරා යන්න එන්න පහත් කුලේ අය කියලා. හැබැයි ඉතින් සුන්දරම් මේ කියපු විදිහට කාන්තාව ඇතුළු පිරිස ඇවිත් තියෙන්නේ කැමරා යන්න වගේ නම් පේන්නේ නෑ. මොකද පොලිස් නිලධාරීන් ඒ අයව ගේටුව ගාවින් ඉවත් කරද්දී අසරණ මූණකින් තමයි ඒ කාන්තාව විජේ දිහා බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ පාකින් එකේ ඉන්න වෙන්කට් යාගේ බයික් එකෙන් තනියම ගෙදර යන්න හදන එක දකින විජේ වෙන්කට්ට කියනවා ඔයා හොඳටම බීලා ඉන්න හින්දා මං ඔයාව ඇරලවන්නම් කියලා. පස්සේ විජේ වෙන්කට්ගේ බයික් එකේ මෙයාව ඇරලවන්න යනකොට එයාලා පිටිපස්සෙන් පොලිස් ජීප් එකකුත් එනවා. ඉතින් මේ යන අතරමඟදී එකපාරම මිනිස්සෙක් දුවගෙන ඇවිත් විජේ පැදගෙන යන මේ වෙන්කට්ගේ බයික් එකේ තැබිලා කලබලෙන්ම දුවන්න හදනවා. මේක දැක්ක පිටිපස්සෙන් ආව පොලිස් නිලධාරීන් මේ මිනිස්සයව අල්ල ගන්නකොට එතනට දුවගෙන එන තවත් මිනිස්සෙක් කියන්නේ මෙයා මගේ ෆෝන් එක උදුරගෙන තමයි මේ දිව්වේ කියලා. පස්සේ නිලධාරීන් මැදිහත් වෙලා ෆෝන් එක අයිති කෙනාටම දෙනකොට විජේ වෙන්කට්ව ගෙදරට එක්කගෙන යනවා. පස්සේ ආයෙම ගෙදර එන විජේ අදිතින මැසේජ් එකක් දාලා මේ හැම විස්තරම කියන්න හැදුවත් එයා ගුඩ් නයිට් කියලා විතරක් මැසේජ් එකක් දාලා නිදා ගන්නවා. ඉතින් ඊළඟ දවසේ උදේ වෙනකොට විජේට අහන්න ලැබෙන්නේ එච්චර සුභාරංචියක් නන් නෙමෙයි. මොකද මේ නිලධාරීන්ට ගහක එල්ලලා තිබ්බ ඉස්කෝලේ යන වයසේ ගැහැණු ළමයි දෙන්නෙක්ගේ බොඩිස් දෙකක් හම්බෙලා තියෙනවා. විජේත් එතනට ගිහින් බලනකොට දැනගන්න හම්බෙනවා ජයා සුගන්ධ කියන මේ ගැහැණු ළමයි දෙන්න දින කිහිපයකින් නම් අතුරුදහන් වෙලා තමයි හිටියේ කියලා. ඒ වගේ මේ දෙන්නම සහෝදරියෝ කියන සුන්දරම් කියනවා මෙයාලා එක්ක තවත් සත්‍ය කියලා කෙල්ලෙකුත් ඉඳලා තියෙනවා කියලා. ඒත් ඒ කෙල්ලට මොකද උනේ කියන එක ගැන නම් මේ වෙනකන් කිසිම තොරතුරක් ලැබිලා නැහැ. මෙතනදී මේ ගමේ අය කියන විදිහට මේ ගැහැණු ළමයි දෙන්නටම අනවශ්‍ය සම්බන්ධතා තිබිලා තියෙනවා කියලා කටකතා පැතිරලා තියෙනවා. ඒ නිසා ඒකට තරහ ගිය එයාලගේ දෙමව්පියෝ මේ දෙන්නව මල්ල මේ විදිහට ගහේ එල්ලන්න ඇති කියලා එයාලා කතා වෙන්නේ. කොහමරි මේ විදිහට මෙතන මැල්ලා ඉන්න ජයාගේ අයියා තමයි කුමරන් කියන්නේ. ඇත්තටම කුමරන් කියන්නේ මේ ගමේ මැරේක් වගේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේ මෙතන කලින් දවස් උපන්දින සාදේ තියෙන තැනට ආව ගෑනු කෙනාත් අඬමින් ඉන්නවා දකින්න විජේට දැනගන්න ලැබෙනවා ඒ ගෑනු කෙනා තමයි සත්‍ය කියන ගෑනු ළමයාගේ අක්කා කියලා. කොහමරි ටිකකින් මෙතනට මාධ්‍යවේදියොත් එනකොට සුන්දරම් තවත් නිලධාරියෙක්ගෙන් අහනවා එයාලට කවුද එන්න කිව්වේ කියලා. ඒ වගේම සුන්දරම් කියපු විදිහට මේ කේස් එක සියදිවි නසා ගැනීමක් කියලා වෙනස් කළාද කියලාත් එයා අහනවා. එතකොට ඒ නිලධාරියා කියන්නේ ඒක කරන්න නම් විජේ සර්ගෙත් අවසරය තියෙන්න ඕනි කියලා. ඔය අතරේදී බොඩිස් දෙක පරීක්ෂා කරපු ડોක්ටර් විජේට කියනවා මේ ගෑනු ළමයි දෙන්නව පණ පිටින් තමයි එල්ලලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ දෙන්නම මෙල්ල තියෙන්නේ ගෙරසිරවීමේ වගේම බෙල්ල තියෙන අස්ථි බිඳීමෙන් කියලා. එතනින් පස්සේ පොලිස් ස්ටේෂන් එකට එන විජේ මේ කේස් එක ගැන මුලින් ඉඳලා හොයන්න පටන් ගන්නවා. ඒත් එක්ක මෙතන වාසන්ට වගේම මලේෂියාමිටත් කතා කරන විජේ යාළගෙන් අහනවා අතුරුදහන් වුණ සත්‍යව හොයන වැඩේ පටන් ගත්තද කියලා. ඒත් ඒකට යාලා මූණට මූණ බලාගන්න යාලා දෙන්න තවමත් ඒ වැඩේ කරන්න හිතලවත් නැති නිසා. මොකද මේ වෙනකොට පෙන්ඩින් තියෙන කේස් ගොඩක් තියෙන නිසා සත්‍යව හොයන වැඩේ පටන් ගත්තේ නැහැ කියලායි මලේෂියාමි කියන්නේ. ඒක ඇහුවාම කේන්ති ගිහින් නැගෙන විජේ මලේෂියාමිට කියන්නේ මම කියන විදිහට වැඩ කරන්න බැයි නම් අස්විමේ ලියුම බාර දීලා යන්න කියලා. ඒ වගේම අතුරුදහන් වුණ සත්‍ය ගැන වාර්තාව ඉක්මනින්ම හදලා දෙන්න කියලා විජේ කියනවා. ඔය අතරේ තවත් පැත්තක මේ ඝාතන කරපු වැඩිකාරීව අත්අඩංගුවට ගන්න කියලා ජනතාව උද්ඝෝෂණය කරනකොට මේ පොලිස් දෙක අරගෙන හොස්පිටල් එකට ගිය නිලධාරියා සුන්දරම්ට කතා කරනවා. මොකද මේ නිලධාරියා කියන විදිහට මේ මරණ පරීක්ෂණය කරන්න හිටපු ડોක්ටර්ද නිවාඩු ගිහින් තියෙන නිසා ඒ වෙනුවට අනීතා කියන ලේඩි ડોක්ටර් තමයි මේ මරණ පරීක්ෂණය කරන්නේ. ඊට පස්සේ එළියට එන විජේ සුන්දරගෙන් අහනවා මරණ පරීක්ෂණ වාර්තාවේ තත්ත්ව කොහොමද කියලා. හැබැයි සුන්දරම් කියනවා මරණ පරීක්ෂණය කරන්න හිටපු ડોක්ටර් නිවාඩු ගිහින් කියලා. ඒ වගේම එයා කියනවා මරණ පරීක්ෂණ වාර්තාව වලින් වැඩක් නැහැ වැඩිම උනත් මේක හොන කිලින් එකක් කියලා
කියලා ඔප්පු වෙයි කියලා. ඒත් ඒක ඇහුවාම විජේ එයාගෙන් අහන්නේ වාර්තාව එන්න කලින් කොහොමද එහෙම කියන්නේ කියලා. ඒ නිසා අතුරුදහන් වෙලා ඉන්න සත්‍යවත් ඉක්මනින් හොයාගන්න කියලා තමයි විජේ වාහනේට නගින්නේ. පස්සේ වාහනේ නගින විජේ වෙන්කට්ට කෝල් කළත් එයාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැති නිසා නටරාජ්ට කියනවා වෙන්කට්ගේ ගෙදරට ගිහින් එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. එතනින් පස්සේ විජේ ගෙදරට එනකොට අතුරුදහන් වෙලා ඉන්න සත්‍යගේ අක්කා වගේම අභිරහස්රිත ඝාතනය කළා තිබ්බ අනිත් ගැලු ළමයි දෙන්නගේ දෙමව්පියොත් ගේට්ටුව ගාව ඉන්නවා. පස්සේ එයාලට ගේ ඇතුලට කතා කරන විජේ එයාලගෙන් මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවාම එයාලා කියන්නේ පොලිසිය මේ ගැන හරි විදියට විමර්ශනයක් කරනවාද කියලා එයාලට සැකයි කියලා. ඒකට හේතු විදියට එයයි කියන්නේ එයාලා අඩුකුලේ අය නිසා මේ වගේ කේස් වලට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ නිසා එයාලා විජේගෙන් ඉල්ලන්නේ එයාලට කොහොම හරි සාධාරණයක් කරන්න කියලා. එතකොට විජේ මේ කේස් එක ගැන බලන්න ටික කාලයක් දෙන්න කියලා එතනින් යන්න හදනකොට සත්‍යගේ අක්කා කුරුංජි කියනවා මේ විදියට ඝාතනයට ලක් වෙලා ඉන්න ගැල් ළමයි දෙන්නම ගුණසේකරන්ගේ ලණුව මරන ෆැක්ටරිය වැඩ කරපු අය කියලා. ඒ වගේම දවසක් කුරුංජිගේ නංගි සත්‍යත් මෙයාලා එක්ක වැඩ කරන්න ඒ ෆැක්ටරියට ගිහින් තියෙනවා. එදා ඒ තුන්දෙනාම එයාලගේ දවසේ පඩියට රුපියල් 30ක් වැඩිපුර එකතු කරන්න පුළුවන්ද කියලා ගුණසේකරගෙන් අහුවට පස්සේ ගුණසේකරන් එයාලට පහර දීලා තියෙනවා. මේක අහුවම විජේ කුරුංජිගෙන් ආයෙත් අහනවා කීයක්ද වැඩිපුර ඉල්ලුවේ කියලා. මොකද ඇත්තටම රුපියල් 30ක් කියන්නේ සැලකිය යුතු තරමේ මුදලක් නෙමෙයි කියලා විජේ හොඳටම දන්නවා. ඉතින් මෙතෙන්දී විජේ තේරුම් ගන්නවා මෙයාලා ගොඩ අසරණ දුප්පත් මිනිස්සු වගේම එයාලට පිටින් ඉන්නෙත් පොලිසිය විතරයි කියලා. එතනින් පස්සේ වෙන්කට්ගේ ගෙදරට ගිය නටරාජ් වෙන්කට්ගේ වයිෆ්ට ෆෝන් එක දීලා විජේක කතා කරන්න දුන්නාම එයා කියනවා වෙන්කට් උදේ ගිය ගමන් තාම ගෙදර ආවේ නැහැ කියලා. එතකොට විජේ එයාට කියනවා වෙන්කට් ගෙදර ආව ගමන්ම විජේට දැනුම් දෙන්න කියලා. ඊට පස්සේ මලේෂාමිට වගේම වාසන්ට කතා කරන විජේ කියනවා කුරුංජිව හම්බෙලා සත්‍ය අන්තිමට ඇඳන් හිටියේ ඇඳුම් මොකද්ද වගේ දේවල් සටහන් කරගන්න කියලා. ඒ වගේම මේ ඝාතන සිද්ධ වෙච්ච ආසන්න දවස්වල ගුණසේකරන් කොයිද හිටියේ කියලා තොරතුරු හොයන් එන්න කියලා විජේ කියනවා. එතනින් පස්සේ රෑ වෙලා ගෙදරනේ විජේ වොෂ් එකක් දාගෙන ආවිත් ආනන්දිට කතා කරලා තේ එකක් ඉල්ලුවත් එයාගෙන් සද්දයක් නැති නිසා විජේ ආනන්දි මොකද කරන්න කියලා බලනවා. ඒත් එතකොට ළඟ එන එක්සෑම් එකට පාඩම් කරමින් ඉන්න ආනන්දි කියනවා මට ඔයා කතා කරන්න කැමති නෑ මම මේ එක්සෑම් එකට පාඩම් කරමින් හිටියේ කියලා. ඉතින් ඒකට කමක් නැහැ කියන විජේ කුස්සියට ගිහින් තේ දෙකක්ම හදාගෙන ආවිත් එක ආනන්දිට දීලා අහනවා ඔයා මොනවද පාඩම් කරන්න කියලා. එතකොට ආනන්ද කියනවා ඉංග්‍රීසි තමයි පාඩම් කරන්න කියලා. මේ ආනන්ද කියන විදිහට එයාගේ පන්තියේ ඉංග්‍රීසි වලට වැඩිම ලකුණු අරන් තියෙන සත්‍යයා. මේක ඇහුවා විජේ ආනන්දගෙන් එයා සත්‍යව අන්තිමට දැක්කේ කවද්ද කියලා අහුවාම එයා කියනවා මීට මාස 4කට විතර කලින් කියලා. මොකද ආනන්ද විභාගේ ෆේල් වුණායින් පස්සේ ඉස්කෝලේට යන්න බැරුණු නිසා එයා සත්‍යව අන්තිමට දැකලා තියෙන විභාග ප්‍රතිඵල ආව දවසේ. එතනින් පස්සේ අපිට පෙන්නන්නේ මරුණ ගෑල් ළමයි දෙන්නගේ මරණ පරීක්ෂණ වාර්තාව ගන්න යන සුන්දරම්ව. මෙතනදී ડોක්ටර් අනිතා සුන්දරන්ට කියනවා මේ ගෑල් ළමයි දෙන්නව සමූහ දූෂණය කරලා තමයි මල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම ගොඩක් වද දීලා අන්තිමට මේ දෙන්නව එල්ලලා තමයි මල්ලා තියෙන්නේ කියලා අනිතා සුන්දරම්ට කියනවා. ඒ දේවල් අහන් හිටිය සුන්දරම අනිතාට තර්ජනය කරනවා ඒ දේවල් වාර්තාවට දාන්න ඕනේ නැහැ. ඔයා මං කියන විදිහට මේ වාර්තාව හදන්න කියලා. ඒත් ඒකට අනිතා කොහෙත්ම කැමති වෙන්නේ නැති වුණාට පස්සේ සුන්දරම සීනියර් ડોක්ටර් වුණ උදය කුමාරට කතා කරලා විස්තරේ කියනවා. ඉතින් ඒකෙන් පස්සේ අනිතාට අකමැත්තෙන් වුණා මේ මරණ පරීක්ෂණ වාර්තාව සියදී විනාශ ගැනීමක් විදිහට වෙනස් කරලා හදන්න වෙනවා. මේ වෙලාවේ එළියේ ඉන්න මේ මරුණු ගෑල් ළමයි දෙන්නගේ තාත්තලව හම්බෙන සුන්දරම් මෙයාලට කියනවා මේ බොඩිස් දෙක ඉක්මනින්ම පුච්චන්න ඕනි කියලා. ඒත් ඒකට අකමැති වෙන එයාලා කියනවා චාරිත්‍රානුකූලව තමයි එයාලට අවසන් කටයුතු කරන්න ඕනි කියලා. ඒත් අන්තිමට මේ සුන්දරම්ගේ බලපෑම නිසාම එයාලට මේ සිල්ටු දෙක ආදාහනය කරන්න වෙනවා. ඉතින් ඊට පස්සේ විජේවත් දැනුවත් නොකරම මේ සුන්දරම් බොඩිස් දෙක පුච්චලා දානවා වගේම ඊට පස්සේ ගෑල් ළමයි දෙන්නගේ තාත්තලව සුන්දරම් ඇතුළු එයාගේ කණ්ඩායම අත්තරංගුවට ගන්නවා. ඒකට එතනින් අය කොච්චර විරුද්ධ වුණත් වැඩක් වෙන්නේ නැහැ. මේ අතරේ කුමරන්ට විරුද්ධව ලැබිලා තියෙන පැමිණිලි ගැන හොයලා බලන විජේට හොයාගන්න පුළුවන් වෙනවා කුමරන්ට විරුද්ධව පැමිණිලි 12ක් ලැබිලා තිබ්බත් ඒ එක පැමිණිල්ලකටවත් කිසිම සාක්ෂියක් පොලිසිය සතුව නැහැ කියලා. මේ අතරේ ගෑල් ළමයි දෙන්නව එල්ලලා තිබ්බ තැනට කුමරන් යනවා. එතකොට එයාගේ යාළුවා කියනවා කුමරන්ට වගේම කුමරන්ගේ තාත්තට විරුද්ධව පොලිසිය නඩුගුණ කරලා තියෙන පසුබිමක මේ ඝාතනයටත් කුමරන්ව අහු කරන්න තමයි පොලිසිය උත්සාහ කරන්න කියලා. ඒ දේවල් අහුව කුමරන් කියන්නේ අපි මේ අපරාධය ගැන අපේ විදියට හොයමු කියලා. මොකද ඇත්තටම කුමරන්ටත් එයාගේ නංගි ගැන වගේම අනිත් ළමයි දෙන්න ගැන ලොකු දුකක් තියෙනවා. ඊළඟට මෙයාලා සැලසුම් කරලා වාසන් වගේම මලේසියාම යන ජීප් එකටත් එදා රෑම පෙට්‍රල් බෝම්බයක් ගහනවා. ඒකෙන් ඒ දෙන්නට කිසිම කරදරයක් වුණේ නැතත් එතනට එන කුමරන් මලේසියාමිට තර්ජනය කරලා කියන්නේ හිරේ ඉන්න එයාලගේ අයව නිදහස් කරන්න කියලා. එහෙම කළේ නැත්නම් හෙට රෑ වෙනකොට පොලිසියටම ගිනි තිනවා කියන කුමරන් එතනින් යන්න යනවා. එතනින් පස්සේ ඊළඟ දවස් උදේම පොලිස් ටීම් එකක් මේ ජිප් එක ගිනිගත්ත කොහොමද කියලා මලේසියාමගෙන් වගේම වාසන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නවා. ටිකකින් එතනට එන විජේ මොකද්ද උනේ කියලා මලේසියාමගෙන් අහනකොට එයා කියන්නේ අලීලවන බෝම්බයක් තමයි ජිප් එකට වැදුනේ කියලා. ඒ වගේ මේ බෝම්බේ විසිකරපු අයව දැක්කත් ඒ හැමෝම මාස් දාගෙන හිටපු හින්දා ඒ කවුද කියලා හරියටම අඳුරගන්න බැරි වුණා කියලා තමයි මලේසියාමි කියන්නේ. ඒක ඇහුවම විජේ කියන්නේ අතේ තුවක්කුවක් තිබිලත් මොකුත් කරගන්න බැරි වුණ ගණන් විහිළුවක් කියලා. මේ අතරේ මේ සිදුවීම ගැන පරීක්ෂා කරමින් හිටපු නිලධාරිය විජේට විත් කියනවා මේක අලීලවන්න ගහපු බෝම්බයක් නෙමෙයි කියලා. මොකද එයාගේ පරීක්ෂණ වලට අනුව මේ ජිප් එකට වැදිලා තියෙන පෙට්‍රල් බෝම්බයක් කියලා එයාට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේක ඇහුවම විජේ මලේසියාමිට කියනවා බොරු නොකිය ඇත්තම විස්තරය කියන්න කියලා. එතකොට ඇත්තම කියන්න පටන් ගන්න මලේසියාම කියනවා ඊයේ මෙහෙම යාලට පහර දුන්නේ ඝාතනය වුණු ගෑල් ළමයි දෙන්න අතර හිටපු ජයාගේ අයියා කියලා. ඇත්තනම ජයාගේ අයියා කියන්නේ වෙන කවුරුත් නෙමෙයි කුමරන්. ඉතින් මලේසියාම කියපු මේ විස්තරය අහගෙන විජේ එතනින් පිටත් වෙන්න හදනකොටම මේ කතාව අහගෙන හිටපු සුන්දරම් විජේට ඇවිත් කියනවා කුමරන්ගේ කරදර එන්න එන්නම වැඩි වෙනවා කියලා.
ඒත් ඒ කතාව වැඩි ගණන් නොගන්න විජේ මේ වෙලාවේ සුන්දරන්ගෙන් අහන්නේ මැනුණු ළමයි දෙන්නගේ මන්න පරීක්ෂණ වාර්තාව හම්බුණාද කියලා. ඒකට උත්තර දෙන සුන්දරම් ෆයිල් එකක් දෙන ගමන් විජේට කියනවා සර් මේකට අස්සම් කළා නම් මේ කේස් එක ඉවර කරන්න පුළුවන් කියලා. ඒ සුන්දරම් දුන්න ඒ වාර්තාව ටිකක් කියවලා බලන විජේ කියන්න ගුණසේකරන්ට පොලිසියට එන්න කියන්න කියලා. ඒ වගේම මේ මන්න පරීක්ෂණ වාර්තාව බොරු එකක් කියලා කියන විජේ කියන්නේ ඇත්ත මන්න පරීක්ෂණ වාර්තාව ආවට පස්සේ මේ කේස් එක ඉවර කරමු කියලා. හැබැයි මෙතෙන්ද ටිකක් කලබල වෙන සුන්දරම් විජේට කියනවා ගුණසේකරන් කියන්නේ මේ ප්‍රදේශයේ ලොකු බලයක් තියෙන කෙනෙක් නිසා එයාව පොලිසියට ගෙන්නුවා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. සුන්දරම් මේ කියපු දෙයට විජේ කේන්තියම කියන්නේ අනිවාර්යයෙන්ම හෙට වෙනකොට ගුණසේකරන් එයාගේ මේසේ ගාව ඉන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේ සුන්දරම් ගුණසේකරන්ව පොලිසියට ගෙන්නන්න එපා කියලා කොච්චර කිව්වත් විජේ ඒ කිසි දෙයක් සතේකට ගණන් ගන්නේ නැහැ. එතනින් පස්සේ මේ ජිප් එකට පෙට්‍රල් බෝම්බේ ගහපු කුමරන්ව හොයාගෙන විජේ යාගේ ගමට යනවා. පස්සේ ගමේ අය ඔක්කොම එකතු කරලා කුමරන් කොහෙද ඉන්නේ කියලා අහුවත් කවුරුත් ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒ නිසා මේ ගමේ කවුරුත් කුමරන්ව පාවා දෙන්න කැමති නැහැ කියලා තේරුම් ගන්න විජේ ආයමත් පොලිස් ස්ටේෂන් එකට යන්න පිටත් වෙනවා. කොමාරි විජේ ස්ටේෂන් එකට යන අතරතුරදී කුරුංජි යව හම්බෙන්න එනවා. පස්සේ කුමරන් අතේ කිසිම වැරද්දක් නැහැ කියලා කියන්නේ මේ හැමදේම කුමරන්ව වැරදිකාරයෙක් කරන්න හදපු චෝදනාව විතරයි කියලා. ඒත් එතකොට විජේ කියන්නේ කුමරන්ට ඇවිත් පොලිසියට බාර වෙන්න කියලා. මේ අතර තමයි කුරුංජි විජේගෙන් අහන්නේ ඔයාලා සත්‍ය ගැන හොයනවා කිව්වට අඩුම යාගේ ෆොටෝ එකක්වත් තියෙනවද කියලා. ඒකවම විජේ නටරාජ් දිහා බලනකොට එයාටත් කර කියා ගන්න දෙයක් නැතුව බිම් බලා ගන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට තමයි කුරුංජියාගේ නංගි වුණ සත්‍යගේ ෆොටෝ එකක් විජේ අතට දෙන්නේ. එතනින් පස්සේ වෙන්කට්ගේ ගෙදරට එන විජේට දැනගන්න ලැබෙනවා වෙන්කට් තවමත් ගෙදර ඇවිල්ලා නැහැ කියලා. ඉතින් මේත් එක්ක විජේට වෙන්කට් ගැන සැක ඇති වෙන නිසා එයා වාසන්ට කෝල් කරලා කියනවා වෙන්කට්ගේ ගේ යවට ගැන හොදිසියෙන් ඉන්න කියලා. ඒ වගේම වෙන්කට්ගේ වගේම වෙන්කට්ගේ වයිෆ්ගේ ෆෝන් දෙකම ට්‍රැක් කරන්න කියලාත් විජේ කියනවා. ඊළඟට විජේ යන්නේ මන්න පරීක්ෂණ වාර්තාව ගැන හොයලා බලන්න. මෙතෙන්දී ડોක්ටර් අනීතාව හම්බෙන විජේ අහනවා මේ ගෑල් ළමයි දෙන්නව දූෂණය කළාද කියලා. එතකොට තමයි ડોක්ටර් අනීතා කියන්නේ සුන්දරම් විජේට දුන්න වාර්තාව බොරු එකක් කියලා. මොකද ඇත්තටම සීනියර් ડોක්ටර්ගේ බලපෑම නිසා අනීතාට බොරු වාර්තාවක් තමයි එදා හදලා දෙන්න උනේ. ඒත් ඇත්තටම මේ මැරුණ ගෑල් ළමයි දෙන්න ඉතා අමානුෂික ලෙස සමූහ දූෂණය වෙලා තියෙනවා කියලා මන්න පරීක්ෂණයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒක වගේම විජේ අනීතාට කියනවා මේ මැරුණු ගෑල් ළමයි දෙන්නගේ DNA ටිකක් තියාගෙන ඇත්ත විස්තර දාලා අලුත් වාර්තාවක් හදන්න කියලා. ඒ වගේම මේ වැඩේදී මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ගැන විජේ බලා ගන්නම් කියලා අනීතාට කියනවා. ඉතින් එතනින් පස්සේ ආයමත් අර ළමයි දෙන්නම එල්ලලා තිබ්බ ගහගාවට ඇවිත් කල්පනා කරන විජේ හිතන්නේ ළමයි 3 දෙනෙක් හිටියනම් ඒ ළමයි දෙන්නෙක් විතරක් ගහේ එල්ලුවේ කියලා. මොකද සත්‍ය කියන අනිත් ගෑල් ළමයා ගැන තාම කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. ඒ ගැන හිතපු විජේ අනිත් නිලධාරීන්ට කියනවා සත්‍යගේ ෆොටෝ එක හැම ස්ටේෂන් එකකටම යවලා එයාගෙන විස්තරයක් හොයාගන්න බලන්න කියලා. පස්සේ ගෑල් ළමයි දෙන්නව එල්ලලා තිබ්බ කඹ දෙක දිහා බලාගෙන විජේ එතන ඉන්න නිලධාරියට කියන්නේ දවස් දෙකක් ඇතුළත අපි සත්‍ය ගැන හොඩුවක් හොයාගන්න ඕනි කියලා. එහෙම කියලා දැන් මේ වැඩේට විජේම සම්බන්ධ වෙන්න තීරණය කරන්නේ අනිත් නිලධාරීන් ගැන විශ්වාස කරන්න බැරි තත්ත්වයක් තියෙන නිසා. මොකද විජේ මේ වෙනකොට හොඳටම දන්නවා සුන්දරම් කියන්නේ තනිකරම දූෂිත නිලධාරියෙක් කියලා. කොමාරි එතනින් පස්සේ සත්‍යගේ ගෙදරට යන විජේයාගේ ඇඳුම් ටිකක් ගෙන පොලිස් බල්ලන්ට ඉව කරන්න දීලා සත්‍ය ගැන හොයන්න පටන් ගන්නවා. ඒත් කැලේ පීර හෙව්වත් මෙයාලට සත්‍ය ගැන කිසිම හොඩුවක් හම්බෙන්නේ නැහැ. මේ අතර ගමේ අයව කඳන කුමරන් නේලාට කියනවා ඊට පස්සේ ඉහළ කුලයේ අයගේ කිසිම වැඩක් කරලා දෙන්න එපා කියලා. මොකද ඉහළ කුලවල ඉන්න අයට පහළ කුලවල අයගේ දුක තේරෙන්නේ නැත්නම් එයාලටත් ඒ වේදනාව දැනෙන්න ඕනි කියලායි කුමරන් නේලාට පැහැදිලි කරන්නේ. මේ අතර තවමත් කැලේ පිරමින් සත්‍ය ගැන මොනවාම හරි තොරතුරක් හොයාගන්න උත්සාහ කරන විජේට සත්‍යය කියලා සැක කරන්න පුළුවන් විදිහේ රෝස පාට සෙරප්පුවක් හම්බෙනවා. මේ හොඩුව එක තවත් සෙවීම් කරගෙන යනකොට මෙයාලට හම්බෙන්නේ විශාල වගුරු බිම එක තියෙන ජලාශයක්. ඒත් මේ ජලාශය දකින මලේෂාමින විජේට කියන්නේ සත්‍ය මෙතනින් එහාට ගියා කියලා නම් හිතන්න අමාරුයි කියලා. මොකද මේ වගුරු බිමේ තියෙන කටු අකුල් එක මේක හරහා යන්නේ කරන්න බැරි වැඩක් කියලායි මලේෂාමි කියන්නේ. ඒත් විජේ නම් කියන්නේ සත්‍ය පස්සෙන් කවුරු හරි පන්නගෙන ආව නම් එයා මේක හරහා යන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා. එහෙම කියන විජේ මේ සෙවීම් කටයුතු මෙතනින් නතර කරන්න ආයි පහවදා උදේම මේ වගුරු බිමයි ජලාශයයි දෙකම හොදිසි කරනවා කියලා හිතාගෙන. එතනින් පස්සේ ඊළඟ දවසේ උදේම විජේ ස්ටේෂන් එකට එනකොට එයා දකින්නේ මුළු ස්ටේෂන් එකම කුණු ගොඩක් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙහෙම වෙන්න හේතුව හොයලා බලුවම තමයි විජේට දැනගන්න ලැබෙන්නේ පහළ කුලවල අය වැඩ වර්ජනයක් කරන නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ විජේ ස්ටේෂන් එක පිරිසිදු කරන්න උපදෙස් ලබා දෙමින් ඉන්නකොට එයා ළඟට එන සුන්දරම් කියනවා විජේව හම්බෙන්න SP ඇවිල්ලා ඉන්නවා කියලා. මේත් එක්ක විජේයව හම්බෙන්න ගියාම ඒ නිලධාරියා විජේගෙන් අහන්නේ ඔයා මේ කේස් එක විසඳන පාටක් නෑ නේද කියලා. ඒ වගේම මේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වලට සුන්දරව සම්බන්ධ කරගන්න කියන මේ නිලධාරියා කියන්නේ විජේගේ ISP මොලේට වඩා සුන්දරන්ගේ අත්දැකීම් වැඩි කියලා. එහෙම කියලා මේ කේස් එක ඉක්මනින් ඉවර කරගන්න කියලා ඒ නිලධාරියා එතනින් යන්න යනවා. කොහොම වුණත් මේ කතාව බහින් අපිට තේරෙනවා මේ ආව SP නිලධාරියාත් සුන්දරන්ගේ පැත්තට තමයි කතා කරන්න කියලා. දැන් මේ SP ගේ බලපෑම එක තව ස්ට්‍රෙස් වෙන විජේ එළියට ඇවිත් අදිතිට කෝල් එක අරන් මේ හැම විස්තරයක්ම කියන්න පටන් ගන්නවා. මොකද විජේ දන්නවා අදිති තමයි මේ වෙලාවේ ආව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා කියලා. ඉතින් මේ වෙලාවේ විජේ අදිතිගෙන් අහනවා කවුරු හරි වගේ රුපියල් 30ක් ඉල්ලුවත් ඔයා මොකද කරන්න කියලා. එතකොට අදිති කියනවා අවුලක් නැහැ මං ඒක දෙනවා කියලා. ඒත් එතකොට විජේ අදිතිට කියනවා මේ ගමේ රුපියල් 30ක් ඉල්ලුවා කියලා ගැහැල්
ළමයි දෙන්න එක දූෂණය කරලා මල්ලා තියෙනවා කියලා. ඒ වගේම තවත් ගැහැණු ළමයි ආගිය යතන් නැහැ කියලා. ඉතින් මේ කේස් එක ඉවර කරන්න නම් අනිවාර්යයෙන්ම සත්‍යයට උන දේ හොයාගන්න ඕනි කියලායි විජේ මෙතෙන්දි පැහැදිලි කරන්නේ. ඊළඟට තමයි විජේට සත්‍යගේ පන්තිමේ ඉගෙනගත්ත බාබාජි කියන පිරිමි ළමයා ගැන දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා විජේ ගිහින් බාබාජිව හම්බෙලා විස්තර අහනකොට එයා කියනවා ඒ ගෑල් ළමයි තුන්දෙනා වැඩ ඇරලා යන ගමන් එදා බාබාජි එක්ක කතා කරලා ගියේ කියලා. මොකද ඉස්කෝලේ ඇවිත් හැමදාම හවසට බාබාජි මෙතන තියෙන තේ කඩේ වැඩ කරන නිසා එදාත් බාබාජි වැඩ කර ඉන්නකොට තමයි එයාලා ඇවිත් කතා කරලා තියෙන්නේ. කොහොම වුණත් විජේ අහනවා ඒ ළමයි තුන්දෙනා පස්සෙන් කවුරු හරි යනවා දැක්කද කියලා. ඒත් ඒ වෙනකොට ගොඩක් හවස් වෙලා තිබ්බ නිසා පාරේ කිසි කෙනෙක් පේන්නේ ඉඳලා නැහැ. ඒත් ටිකකින් ඒ ළමයි තුන්දෙනා ගිය පැත්තට කහපාට බස් එකක් ගියා කියලා බාබාජි කිව්වම විජේ පයින් මේ පාර දිගේ ඉස්සරහට ගිහින් බලනවා. මේ අතරේ වාසන් විජේට කියනවා මේ පාරේ ඒ වෙලාවට බස් එකක් යන්න විදියක් නැහැ කියලා. මොකද මේ පාරේ බස් එකක් වැඩ කරන්නේ නැතිම තරම් නිසා වාසන් කියන්නේ බාබාජි බස් එකක් විදියට දකින්න ඇත්තේ සමහර විට ලොරියක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ ආයම ස්ටේෂන් එකට එන විජයට දකින්න ලැබෙන්නේ එච්චර හොඳ පරිසරයක් නන් නෙමෙයි. මොකද පොලිසියට යටින් තිබ්බ කුණු කාණු උතුරලා මේ වෙද්දි මුළු ස්ටේෂන් එකම යට වෙලා තියෙන්නේ. ඒ නිසා පොලිස් නිලධාරීන් හැමෝම එයාලගේ වැඩ පැත්තක දාලා මේ කුණු වතුර අයින් කරන එක තමයි මේ වෙනකොට කරන්නේ. කොමුණා ස්ටේෂන් එක ඇතුළට යන ගමන් ඉන්න විජේ මලේසියාවෙන් අහනවා අහලපාල පොලිසිය වල අයත් එක්ක අපදා කළමනාකරණයට කී දෙනෙක් විතර ඉන්නවද කියලා. එතකොට හැමෝම 50ක් විතර ඉන්නවා කියලා උත්තර දෙන මලේසියාව යහන්නේ අපේ ස්ටේෂන් එක සුද්ධ කරන්න පිටපළාත් වල පොලිස් වලින් කට්ටිය ගෙන්නන එක සුදුසු නැහැ නේද කියලා. ඒත් එතකොට තමයි විජේ කියන්නේ එහෙම නිලධාරීන් ගෙන්නන්නේ ස්ටේෂන් එක සුද්ධ කරන්න නෙමෙයි අතුරුදහන් වුණ සත්‍යය හොයාගන්න කියලා. එතනින් පස්සේ විජේව හම්බෙන්න එන සුන්දරම් කියනවා ගුණසේකරන් ඇවිත් ඉන්නේ කියලා. ඒ වගේම සුන්දරම් විජේට ගුණසේකරන්ගෙන් වැඩිය ප්‍රශ්න කරන්න එපා කියලාත් කියනවා. මොකද ඇමතිතුමා විජේගේ පර්සනල් ෆෝන් නම්බර් එක ඉල්ලගත්ත කියලා තමයි සුන්දරම් කියන්නේ. එහෙම කියනකොටම විජේගේ ෆෝන් එකට දන්නේ නැති නම්බරයකින් කෝල් එක ආවා. එයා එක ගණන් ගන්න නැතුවම ගුණසේකරන්ගෙන් ප්‍රශ්න කරන්න යනවා. පස්සේ විජේ ගුණසේකරන්ගෙන් අහනවා මේ කෙල්ල තුන්දෙනා වැඩ කරේ ඔයාගේ ෆැක්ටරි එකේද කියලා. ඒකට ගුණසේකරන් ඔව් කියලා උත්තර දෙනකොට විජේ ආයමත් අහනවා මේ ගෑල් ළමයි තුන්දෙනා රුපියල් 30ක් වැඩියෙන් ඉල්ලුවා කියලා ඔයාලට පහර දුන්නද කියලා. ඒකටත් ඕක කියලා උත්තර දෙන ගුණසේකරන්නේ ළමයි තුන්දෙනාට හරිම පහත් විදියට බනින්න ගන්නවා එයාගෙන් සල්ලි ඉල්ලුවා කියලා. ඉතින් මේ ප්‍රශ්න කිරීම අතරේ දිගින් දිගටම ඇමතිතුමාගෙන් විජයට කෝල් ආවත් එයා ඒව ආන්සර් කරන්නේ නැහැ. එතනින් පස්සේ ડોක්ටර් අනිතා විජයව හම්බෙන්න ඇවිත් කියනවා DNA වාර්තාවත් කවුරු හරි වෙනස් කරලා තියෙනවා කියලා. ඉතින් ඒක ඇහුවාම විජය ડોක්ටර් අනිතාට කියනවා මින් ඉදිරියට පරීක්ෂණ වාර්තා දෙකක් හදන්න කියලා. සුන්දරම් එක්ක එක වාර්තාවක් වගේම විජයට දෙන්න වෙනම වාර්තාවක් හදන්න කියලා මේ වෙලාවේ විජය අනිතාට කියන්නේ. ඒ වගේම මේ දූෂණය වුණ ගැහැණු ළමයි තුන්දෙනාගෙන් හම්බුණ DNA සුරක්ෂිතව තියාගෙන ගැන තවත් හොයලා බලන්න කියලායි විජය අනිතාට කියන්නේ. කොහොම වුණත් මේ වෙනකොට ගුණසේකරවත් මේකට සැකකාරයෙක් වෙලා තියෙන නිසා විජයයාගේ බ්ලඩ් සැම්පල් එකක් ගන්න අමතක කරන්නෙත් නෑ. එතනින් පස්සේ වැඩ ඉවර වෙලා ගෙදර එන විජේ ආනන්දිට කතා කරත් එයා පේන්නේ නැහැ. ඒ නිසා කලබල වෙන විජේ හැමතැනම ආනන්දිව හොයන්න පටන් ගත්තත් එයා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බෑ. පස්සේ ගෙදර මුරට ඉන්න නිලධාරියාගෙන් ආනන්දි ගැන ඇහුවාම එයා කියන්නේ ආනන්දි බඩුවගයක් ගෙන්න මාකට් එකට ගියා කියලා. ඒක ඇහුවාම විජේ ආනන්දිව හොයාගෙන යන්න හැදුවත් එතකොටම ආනන්දියාගේ අයියා නටරාජ් එක්ක අපහු වෙනවා. එතකොට තමයි මෙච්චර වෙලා කලබල වෙලා හිටපු විජේගේ හිතට සහනයක් දැනෙන්නේ. එතනින් පස්සේ ඊළඟ දවසේ උදේ විජේ ආපහු කැලේට ගිහින් සත්‍යව හොයන්න පටන් ගන්නවා. මේ වතාවේ ළඟ තියෙන පොලිසිය වල අයටත් මේකට සම්බන්ධ වෙන්න කියලා පණිවිඩය යවලා තිබ්බත් 5-6 දෙනෙක් විතරයි මේ පොලිසිය වලින් මෙතනට සහභාගී වෙන්නේ. ඒ නිසා මේ වැඩේට කට්ටිය මදි කියලා තේරුම් ගන්න විජේ වාසන්ගෙන් අහන්නේ මේ වැඩේට ගමේ අය උදව් ගන්න බැරිද කියලා. හැබැයි එතකොට වාසන් කියන්නේ කුමරන් දුන්න උපදෙස් අනුව ගමේ කවුරුත් පොලිසියට උදව් කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට තමයි විජේ කුමරන්ව හම්බෙන්න යන්න තීරණය කරන්නේ. ඒත් කුමරන් ඉන්නේ කොහෙද කියලා හරියටම කවුරුත් දන්නේ නැති නිසා ඒක හරියන එකක් නැහැ කියලා වාසන් කියනකොට විජේ කියනවා කුරුංජිට මං කිව්වා කියලා ගිහින් කියන්න කියලා. එතනින් පස්සේ කුරුංජි කිව්ව විදිහට විජේ කුමරන්ව හම්බෙන්න එනවා. මේ අතරෙම DNA වාර්තාව ගැන කියන්න ලැබ් එකෙන් විජයට කෝල් කරනවා. DNA ටෙස්ට් එකට අනුව මැන්නු ගෑල් ළමයි දෙන්නගේ ඇඟේ තිබිලා හම්බුන DNA වලට ගුණසේකරන්ගේ DNA 100% මැච් වෙනවා. හැබැයි තවත් කාගේද කියලා හොයාගන්න බැරි වුණ DNA සාම්පල් දෙකකුත් හම්බෙලා තියෙනවා කියලා ලැබ් එකෙන් කියනකොට විජේ කියනවා හොයාගත්ත විස්තර ටික එයාට මේල් කරන්න කියලා. කොහොම හරි මෙතනට ඇවිත් ටික වෙලාවක් ඉන්නකොට කුමරන් එයාගේ යාළුවෝ එක්ක මෙතනට එනවා. පස්සේ වාසන් විජයට කියනවා කුමරන් කියන්නේ එයා එක්ක එක පන්ති ඉගෙන ගත්ත කෙනෙක් කියලා. ඒත් අන්තිමට කුමරන් මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා වාසන්ට හිතා ගන්න බෑ කියන වාසන් කියන්නේ එහෙම එකට ඉගෙන ගත්ත කාට තමයි දා පෙට්‍රල් බෝම්බයක් ගහලා මරන්න හැදුවේ කියලා. ඒකට උත්තර දෙන කුමරන් කියන්නේ ඔයාලා මිනිස්සුන්ව බය කරලා යලව බොරු වැරදි වලට ඇතුළට දානවා කියලා. ඒ වගේම උසස් කුලයේ කියලා කියාගත්ත මිනිස්සු අතින් පහත් කුලයේ මිනිස්සු ගොඩක් තැලෙනවා කියලා. හැබැයි මෙතනදී විජේ කුමරන්ට පැහැදිලි කරන්නේ සත්‍යව හොයාගන්න වැඩේට කුමරන්ගේ උදව්ව අවශ්‍යමයි කියලා. මොකද මේ ගමේ හැමෝම කුමරන් කියන දේ අහන නිසා කුරුංජි වගේම විජේ දෙන්නම කුමරන්ගෙන් උදව් ඉල්ලනකොට කුමරන් උදව් කරන්න කැමති වෙනවා. පස්සේ පහුවදාම ගමේ එක්ක එකතු වෙලා විජේ වගේම අනිත් පොලිස් නිලධාරීන් පිරිසත් සත්‍යව මේ ජලාශය පුරාම හොයන්න පටන් ගත්තත් එයාලට කිසිම හොඩුවාවක් හම්බෙන්නේ නැහැ.
කොහොමරි මේ මෙහෙයුමෙන් පස්සේ ගුණසේකරන්ව අත්අඩංගුවට ගන්න යන්න තීරණය කරන විජේ පිටත් වෙන්න හදනකොට සුන්දරම් කියනවා මේ කේස් එක CBI එකට බාර දෙන්න යනවා කියලා කටකතාවක් තියෙනවා කියලා. හැබැයි විජේ hina වෙලා සුන්දරම්ට කියන්නේ ඔය කටකතාව වැඩි විශ්වාස කරන්න එපා කියලා. ටික වෙලාවකට පස්සේ විජේයාගේ ටීම් එකකුත් අරගෙන ගුණසේකරන්ගේ ගෙදරට ගියත් එයා ගෙදර නැහැ. හැබැයි මෙතන ඉන්න මලේෂාමි කියනවා එයා ගෙදර නැත්නම් අනිවාර්යෙන්ම ඉස්කෝල භූමිය ඇති කියලා. එතනින් පස්සේ විජේ ඉස්කෝල භූමියට ගියාට පස්සේ එයා දකිනවා පැත්තක කහපාට බස් එකක් නවත්තලා තියෙනවා කියලා. ඉතින් මේ බස් එක තමයි එදා බාබාජි දැකලා තියෙන්නේ. පස්සේ විජේ මේ බස් එක ඇතුළට ගිහින් පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම මේ බස් එකේ ඇතුළේ සීට් පල්දු වෙලා තියෙන තැන් වලට විජේගේ ලොකු අවධානයක් ලැබෙනවා. කොහොම හරි අන්තිමට පොලිස් බල්ලොත් දාලා මේ බස් එක චෙක් කරන්න ගන්නකොට විජේ යනවා ඉස්කෝලේ ගොඩනැගිල්ල ඇතුළට. ඉතින් මේ ඉස්කෝලේ චෙක් කරා ගුණසේකරන් මෙතන ඉන්නවා කියලා කිසිම හොඩුවාවක් මෙයාලට හම්බෙන්නේ නැහැ. හැබැයි අන්තිමට ගබඩා කාමරය චෙක් කරනකොට විජේට තේරුම් යනවා මේ කාමරය මොප් කරලා පිරිසිදු කරලා තියෙනවා කියලා. ඒ වගේ මේ මොප් එක මුල්ලක තිබිලා විජේට හම්බෙනකොට එයාට ඒකේ තිබිලා කාන්තා හිසකෙස් වගේකුත් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒවා DNA ටෙස්ට් එකට යවන්න කියලා වාසන්ට කියලා විජේ එතනින් එළියට එන්නේ ඒ කාමරේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා කියලා තේරුම් අරගෙන. මේ අතරේ බස් එක ඉව කරමින් හිටපු පොලිස් බල්ලෙක් කුණු ගොඩක් ගාවට ගිහින් ලණු වගේකුයි ෂෝල් එකකුයි හොයාගන්නවා. මේකෙන් විජේ තේරුම් ගන්නවා මේ ගෑල් ළමයි ගැට ගහන්න පාවිච්චි කරපු ලණු වෙන්න ඕනි කියලා. ඒ වගේම මේ ෂෝල් එක සමහර විට අර ගෑල් ළමයි තුන්දෙනාගෙන් එක්කෙනෙක්ගේ වෙන්න ඕනි කියලා. ඉතින් ලේත වෙලා තිබ්බ මේ හැමදේම DNA ටෙස්ට් එකට යවන්න කියලා විජේ ආයමත් ස්ටේෂන් එකට එනවා. එතනින් පස්සේ විජේ ස්ටේෂන් එකට එනකොට එතන මීඩියා වලනුත් ඇවිත් ඉන්නවා. එතකොට සුන්දරම් එතන හිටිය නිලධාරියෙක්ගෙන් අහනවා මීඩියා වලට කවුද එන්න කිව්වේ කියලා. එතකොට ඒ නිලධාරියා කියන්නේ විජේ සර් තමයි එන්න කිව්වේ කියලා. පස්සේ මීඩියා වලින් විජේගෙන් ප්‍රශ්න අහනකොට එයා කියනවා ගැහැල් ළමයි දෙන්නෙක්ව දූෂණය කරලා මල්ලා තියනවා වගේම තවත් ගැහැල් ළමෙක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. ඒ වගේම විජේ මෙතෙද්දි කියනවා මේක කරලා තියෙන්නේ ගුණසේකරන් කියලා. එතනින් පස්සේ ඒක බ්‍රේකින් නිවුස් එකක් විදියට ටීවී එක යනකොට අදිතිත් ඒක දකිනවා. එතකොට අදිතිත් සතුටු වෙනවා විජේට මේ කේස් එක විසඳගන්න පුළුවන් වුණේ ගැන. කොහොම හරි මේ නිවුස් එකෙන් පස්සේ සෝෂල් මීඩියා වලත් මේ ගැන කතා වෙන්න පටන් ගන්නවා. මිනිස්සු දිගින් දිගටම කියන ගුණසේකරන්ට දැඩි දඬුවම් දෙන්න ඕනි කියලා. එතනින් පස්සේ ගුණසේකරන්ගේ මාමා වෙච්ච ඇමතුමක් මේ නිවුස් එක ටීවී එකෙන් දකිනවා. එතකොට එයාගේ පක්ෂ නායකතුමා කියනවා ගුණසේකරන්ව මේකෙන් කොහොම හරි අයින් කරන්න එහෙම නොවුනොත් ඔයාවත් ඇමතිකමෙන් අයින් කරන්න වෙයි කියලා. කොහොම හරි මේ අතරේ කුමරන්ටක් ගුණසේකරන් තමයි මේ අපරාධය කරේ කියලා ආරංචි වෙනකොට කුමරන් යනවා යාව හොයාගෙන. පස්සේ ගුණසේකරන් ඉන්න තැනට ගිහින් එයාට පහර දෙන ගමන් කුමරන් අහනවා සත්‍ය කොහෙද ඉන්නේ එයාට මොකද්ද කළේ කියලා. පස්සේ එතන තිබ්බ කඹේක ගුණසේකරන්ව එල්ලලා වද දෙන්න ගත්තාම ගුණසේකරන් දන්න හැම විස්තරයක්ම කියන්න පටන් ගන්නවා. ගුණසේකරන් කියන විදිහට එදා මේ ළමයි තුන්දෙනාව මරන්න අරන් යනකොට එයාලා පැනලා ගිහින් තියෙනවා. පස්සේ ළමයි දෙන්නේ එක පැත්තකට දුවනකොට සත්‍ය වෙනම පැත්තකට දුවලා තියෙනවා. ඉතින් එතකොට තමයි ඒ ගෑනු ළමයි දෙන්නව මෙයාලට අහුවෙලා සත්‍යව මෙයාලට මගේ ඇල්ලලා තියෙන්නේ. මේ දේවල් අහන් හිටිය කුමරන්ගේ යාළුවා ගුණසේකරන්ගේ තුවක්කුවෙම ගුණසේකරන්ට වෙඩි තියන්න කියලා කුමරන්ට කිව්වත් කුමරන් කියන්නේ අපි මෙයාව විජේට බාර දෙමු කියලා. මොකද ගුණසේකරන්ව මරනවට වඩා නීතිය පැත්තෙන් එයාට දඬුවම් ලබා දෙන එක හැමෝටම සාධාරණයි කියලායි කුමරන් කියන්නේ. පස්සේ කුමරන් එයාගේ යාළුවා එක්ක ගුණසේකරන්ව එළියට අරගෙන එන්නේ විජේට බාර දෙන්න කියලා හිතාගෙන. ඒත් එතකොටම සුන්දරම් මෙතනට ඇවිත් කුමරන්ට කියනවා ගුණසේකරන්ව එයාට බාර දෙන්න එයා ගුණසේකරන්ව විජේට බාර දෙන්නම් කියලා. හැබැයි මේ සුන්දරම් කියන්නේ දූෂිත නිලධාරියෙක් කියලා දන්න කුමරන් එයාගේ බයිසිකලෙන්ම ගුණසේකරන්ව විජේට බාර දෙන්න යන්න ලෑස්ති වෙනවා. ඒත් ඉතින් මේ වෙලාවේ සුන්දරම් එයා ගාව තිබ්බ අමතර තුවක්කුවකින් ගුණසේකරන්ට වෙඩි තියලා එයා ගාව තිබ්බ රාජකාරී තුවක්කුවකින් කුමරන්ට වගේම එයාගේ යාළුවට වෙඩි තියනවා. ඉතින් අන්තිමට සුන්දරම් මේ තුන්දෙනාගම කතාව එතනින් ඉවර කරලා දානවා. පස්සේ මේ සිද්ධිය ආරංචි වුණ විජේ එතනට එනකොට සුන්දරම් අතකුත් වෙලාගෙන විජේ ඉස්සරහට එනවා. පස්සේ එයා විජේට කියනවා ගුණසේකරන් මෙතන ඉන්නවා කියලා දැනගන්න ලැබුණ නිසා සුන්දරම් මෙයාව අත්අඩංගුවට ගන්න මෙතනට ආවා කියලා. හැබැයි ඒ වෙනකොට කුමරන් ගුණසේකරන්ට වෙඩි තියලා තිබ්බ නිසා සුන්දරම්ටත් එයාගේ ආත්ම ආරක්ෂාවට කුමරන්ට වගේම එයාගේ යාළුවට වෙඩි තියන්න සිද්ධ වුණා කියලා විජේට කියනවා. දැන් මේ කේස් එක එන්න බරපතල වෙනකොට CBI ඔෆිස් කෙනෙකුත් මේ කේස් එක ගැන හොයන්න විජේ ඉන්න ස්ටේෂන් එකට එනවා. එතකොට තමයි විජේට දැනගන්න ලැබෙන්නේ එයාලා ගැන පරීක්ෂණයක් කරන්න CBI ඔෆිස් කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. දැන් විජේ ඔෆිසව හම්බෙන්න යන අතරතුර තමයි වෙන්කට්ටෝ හොයාගත්තා කියලා විජේට කෝල් එකක් එන්නේ. ඉතින් එයා මේ ඔෆිසව හම්බෙන්න වැඩේ පැත්තක දාලා වෙන්කට්ටෝ හොයාගෙන යනවා. එතකොට විජේව දැක්ක ගමන් වෙන්කට් දුවන්න පටන් ගන්නවා. ඒත් විජේ මෙයාව කොහොම හරි අල්ලගෙන ඇයි දුවන්නේ කියලා අහනවා. හැබැයි ඇත්තටම විජේ කියන විදිහට මේ අපරාධය සිද්ධ වුණ දවසේ ගුණසේකරන්ව හම්බෙන්න වෙන්කට් ගිහින් තිනවා කියලා විජේට CCTV වලින් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. පස්සේ එතනින් කට් කරලා CBI ඔෆිසව හම්බෙන්න එන විජේ මේ ගෑල් ළමයි තුන්දෙනාගේ ඝාතන සිද්ධිය ගැන මුලින් ඉඳන් අගට මෙයාට පැහැදිලි කරනවා. හැබැයි එතකොට මේ ඔෆිසර් විජේගෙන් අහනවා මේ ගෑල් ළමයි තුන්දෙනාව දූෂණය වුණා කියන්නේ කොහොමද වෛද්‍ය වාර්තාවලවත් එහෙම සඳහන් වෙලා නැහැනේ කියලා. එතකොට තමයි විජේ කියන්නේ මුලින් හදපු වෛද්‍ය වාර්තාව තනිකරම බොරු එකක් කියලා. ඒ වගේම විජේගේ අධිෂ්ඨානය යටතේ හදපු වාර්තාවලට අනුව මේ ගෑල් ළමයි දෙන්නව දූෂණය කරලා මරු බවට සාක්ෂි තියෙනවා කියලා විජේ කියනවා. හැබැයි ඉතින් මේ ඔෆිසර් නා විජේ කියන මේ දේවල් පිළිගන්නේ නැහැ. ඒ නිසා විජේ ඔෆිසර්ගෙන් අහනවා මෙච්චර පැහැදිලි සාක්ෂි තිබිලත් ඇයි මේක නිකම්ම ඝාතනයක් කියලා කියන්නේ කියලා. පස්සේ ඒකට උත්තරේ විජේම දෙන්නම් කියලා ඒ ඔෆිසර්ගේ දුරකථන වාර්තාව එයාටම පෙන්නනවා. මොකද ඒ දුරකථන වාර්තාවට අනුව ගුණසේකරන්ගේ මාමා වුණා රැමති මේ ඔෆිසර්ට දිගින් දිගටම කෝල් කරලා තියෙනවා. මේ අතර තමයි විජේ වෙන්කට්ව හම්බෙලා මොකද්ද කළේ කියලා පෙන්නන්නේ. විජේ මෙතෙන්දි වෙන්කට්ට ඇත්තම කියන්න කියලා කිව්වම එයා ඇත්තම කියන්න පටන් ගන්නවා.
එදා ගුණසේකරන්ගේ ගෙදර තිබ්බ පාටියකට වෙන්කට් එහෙ ගිහින් තියෙනවා. හැබැයි එදා ඒ පාටියක තිබිලා තියෙන්නේ ගුණසේකරන්ගේ ඉස්කෝලේදී. කොහොම හරි මේ අතරේදී වෙන්කට් දැකලා තිනවා ඉස්කෝලේ කාමරය ඇතුලේ ගැහැණු ළමයි තුන්දෙනෙක්ව ගැට ගහලා හිර කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ එතන බීලා හිටපු එක එක්කෙනා ඒ කාමරයට ගිහින් එන විදිහත් වෙන්කට් S2කින්ම දැකලා තියෙනවා. හැබැයි එතකොට විජේ වෙන්කට්ගෙන් අහනවා එහෙම ගිය අය කවුද කියලා. එතකොට වෙන්කට් නටරාජ්ගේ මුණ දිහා බලලා කියන්නේ ගුණසේකරන් සුන්දරම් වගේම නටරාජුත් එදා ඒ කාමරයට ගියා කියලා. ඒත් එක්කම තමයි විජේ පුදුම වෙලා වගේ යාගේ පෞද්ගලික ආරක්ෂකයා වුණු නටරාජ් දිහා බලන්නේ. කොහොම වුණා එදා රෑ දැක්කේ සිද්ධියෙන් පස්සේ තවදුරටත් එතනින් නැතුව වෙන්කට් ගෙදර ඇවිත් තියෙනවා. ඒත් උදේ වෙනකොට වෙන්කට්ට ඒ ගෑල්ලමයි තුන්දෙනාගෙන් දෙන්නේ එල්ලලා මල්ලා දාලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. එතනින් පස්සේ තමයි වෙන්කට්ට ගුණසේකරන්ගේ කාර් එක හදන්න එන්න කියලා කෝල් එකක් ඇවිත් තියෙන්නේ. ඊට පස්සේ වාහනේ හදන්න ගුණසේකරන්ගේ ගෙදරට වෙන්කට් ගියාට පස්සේ ගුණසේකරන් තර්ජනය කරලා තිනවා එදා රෑ දැක්කේ කිසි දෙයක් කාටවත් කියන්න එපා කියලා. ඉතින් මේ දේවල් විජේ මේ ඔෆිසර්ට කිව්වත් එයා ඒව වැඩිය ගණන් ගන්නේ නෑ. හැබැයි එතකොට විජේ ගුණසේකරන්ට විරුද්ධව වගේම මේ වැඩේ කරපු අනිත් අයට විරුද්ධව තියෙන සාක්ෂි මේ ඔෆිසර්ට පෙන්නනවා. ඒ වගේම මේ පරීක්ෂණයට එයා හදපු පිටු අණුවක වාර්තාවකුත් එයාට දෙනවා. පස්සේ එතනින් යන්න පිටත් වෙන විජේට මේ ඔෆිසර් කියනවා ගමේ කුල ભેදය ඇති කරලා නීතිය හා සාමය කැඩුවා කියලා එයාගේ වැඩ තහනම් කරනවා කියලා. හැබැයි ඒකට විජේ කියන්නේ මේ කේස් එක විසඳලා අසාධාරණ ලකුණු අයට යුක්තිය ඉෂ්ට කරන්න යාට ISP කෙනෙක් වෙන්න ඕනේ නැහැ කියලා. කොහමරි විජේ ආයමක් ගෙදරනකොට අදිතිත් ඇවිත් ඉන්නවා. මොකද විජේ අදිතිට කතා කරලා යාට එන්න කියලා තියෙනවා. පස්සේ මේ දෙන්න එක්කම ආනන්දිට වැදගත් දෙයක් කියන්න තියෙනවා කියලා එයාට කතා කරනවා. පස්සේ විජේට අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා ආනන්දිගේ යාළුවන්ට මේ කරපු අපරාධයට එයාගේ අයියත් හවුල් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම තමයි වෙන්කට්ව අල්ලගත්ත වෙලාවේ නටරාජ් විජේ ප්‍රශ්න කරපු විදිහේ පෙන්වන්නේ. ඒ වෙලාවේ නටරාජ් අඬන ගමන් කියන්නේ බීලා හිටපු නිසා තමයි එයා අතින් එහෙම දෙයක් උනේ කියලා. ඉතින් ඒ දේවල් ආනන්දිට කියන්න එපා කියන නටරාජ්ට පොලිසිය අයට වගේම එයාගේ නංගිටවත් මූණ දෙන්න බෑ. කොහොම හරි නටරාජ්ට මේ වෙලාවේ එයා ගැන මැතිවන කලකිරීම නිසා පාරේ යන ට්‍රක් එකකට පැනලා සියදිවිනි අසා ගන්නවා. මේ දේවල් අහන් හිටපු ආනන්දි හොඳටම අනන්න පටන් ගන්නවා. ඒත් විජේ ආනන්දිට කියන්නේ එයාට අයියා නැති වුණාට විජේ වගේම අදිතිත් ඉන්නවා කියලා. ඊට පස්සේ මලේෂාමි සුන්දරම්වත් අත්අඩංගුවට ගන්නවා. මේ වෙලාවේ සුන්දරම් මලේෂාමිට පහත් කුලයේ කෙනෙක් කියලා කියනකොට මලේෂාමියාට කනේ පාරවල් දෙකකුත් දීලා තමයි කූඩු ඇතුලට දාන්නේ. එතනින් පස්සේ ආයමත් විජේ ගමේ අයත් එක්ක එකතු වෙලා සත්‍යව හොයන වැඩේ පටන් ගන්නවා. ඒත් මේ ජලාශයෙන් කිසිම හොඩුවව හම්බෙන්නේ නැති වුනහම ජලාශයෙන් එහා තියෙන කැලේටක් ගිහින් හොයන්න විජේ තීරණය කරනවා. කොහොම හරි ඒ කැලේට ගියාට පස්සේ බාබාජිට සත්‍ය දාගෙන හිටපු රෝස පාට අනිත් සෙරප්පුවත් හම්බෙනවා. ඒ නිසා දැන් විජේ කැලේ ඇතුලේ හොදිස්සි කරනකොට තමයි යාට ගස්බෙනේ ඇතුලේ හාමතේ ඉන්න සත්‍යව හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් එක්කම ඇම්බියුලන්ස් එකකටත් කතා කරලා විජේම සත්‍යව උස්සගෙන ඇවිත් ඇම්බියුලන්ස් එකට බාර දෙනවා. ඉතින් මේ විජේගේ මැදිහත් වීමෙන් එයාලට සත්‍යගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙනවා. අන්තිමට කතාව මුලින් පෙන්නපු නොකල වරදකට සුන්දරම් හිරේ දාපු මැනුණු ගෑල් ළමයි දෙන්නගේ තාත්තලව විජේට නිදහස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කතාව පටන් ගන්නකොට පෙන්නපු තේ කඩේ ගාවට මේ නිලධාරීන් හැමෝමත් එක්ක විජේ ඇවිත් තේ එකක් බොනකොට මේ කතාව ඉවර වෙනවා. ඉතින් කුල ભેදේ නිසා පීඩා විඳින මිනිස්සු ගැන වගේම පොලිස් නිලධාරීන්ගේ දෙපැත්තක් පෙන්වන මේ මූවී එකේ කතාව මේ විදිහට ඉවර වෙනවා. ඉතින් මේ මූවී එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් අපි මේ වගේ සුපිරි මූවී එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.